ChatGPT, Gemini, Cloud AI, DeepSeek, Meta AI, Perplexity, Dola මේ AI tools හතෙන් ෆොටෝ එඩිටිං ජෙනරේෂන් වලට කෝඩිං වලට සහ එක්සෑම් පාස් වෙන්න උදව් වෙන AI tool එක මොකක්ද කියලා අද අපි බලමු. නැත්තම් වෙන්නේ ඕගොල්ලෝ මේ හැම එකම AI tool එකට මේ හැම වැඩේම පවරලා අන්තිමේදී පිස්සු හදාගන්න එක. ඒක හින්දා මං අද මේ හතම චැලෙන්ජ් කළා ඕගොල්ලන්ට රිසල්ට් එක කියනවා. මට ආපු වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයා මේ වෙනකොට ඩේලි පාවිච්චි කරන AI tool එක ගැන පල්ලෙහාන් කමෙන්ට් කරන් යන්න. මගේ ෆෑන්ස්ලාද වැඩිපුරම මගේ වීඩියෝ බලන්නේ කියලා. කැටගරි නම්බර් 1 කොඩිං වලට DeepSeek, Cloud, Anthropic සහ ChatGPT අතර වෙනස බෙස්ට් කම්බිනේෂන් එකක් තියෙනවා කියලා ඕගොල්ලෝ දන්නවද? මේවා ඕගොල්ලෝ වෙන වෙනම පාවිච්චි කරන්නේ නැතුව මේ හැම එකක්ම කම්බිනේෂන් කළා මේ උත්තරේ ගන්න. ඒ හින්දා අන්තිමට මන් රෙකමන්ඩ් කරන්නේ කෝඩින් නම් ඕගොල්ලන්ට Cloud AI හොඳ ඇති. Cloud උත් හොඳයි, DeepSeek හොඳයි, ඒ වගේම ChatGPT පාවිච්චි කරලා බලන්න. ඔය තුනම කම්බිනේෂන් කරාම ඕගොල්ලන්ට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒ නිසා මගේ අන්තිම රෙකමන්ඩ් එක ඔය තුනම පාවිච්චි කරලා එක ප්‍රොන්ට් එකක් හදාගන්න. කැටගරි නම්බර් 2 photo editing and generation. Midjourney තරම් නැතත් Dell E3 ChatGPT වල Midjourney, Imagen, Gemini සහ Meta AI, Perplexity වල image prompting අතර වෙනස ඕගොල්ලෝ දන්නවද? මේ ෆොටෝ වලට මාරම ට්‍රික් එකක් තියෙනවා. මේ AI tools දෙකක් තුනක් එකතු කරලා පාවිච්චි කරද්දි. ඉතින් ඕගොල්ලෝ පාවිච්චි කරලා වෙනස පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඕගොල්ලෝ කමෙන්ට් වලින් තමයි මේ වීඩියෝ එක නන්න රීච් වෙන්නේ. ඒ නිසා මට ඕනේ දෙයක් කියලා ඕගොල්ලෝ කමෙන්ට් දාන්න. හොඳයිද නැද්ද, තව මොනවද ඉම්ප්‍රූව් වෙන්න ඕනේ එහෙම කියලා. අපි යන් අන්තිම එකට එහෙනම්. කැටගරි නම්බර් 3 exam and study. එක්සෑම් වලට නම් ඕගොල්ලෝ වැඩිය පාවිච්චි කරනු ඇත්තේ Perplexity. ඒක හොඳයි රිසර්ච් සෝස් හොයාගන්න. ඒ වගේම ChatGPT, Cloud දෙක එකතු කරොත් එකට සමරයිසින් සඳහා හොඳයි. ඒම Gemini වලින් රියල් ටයිම් වෙබ් ඇන්ඩ් ඩ්‍රයිව් ඩොක්ස් සඳහා සුපිරිම කම්බිනේෂන් එකක් දෙනවා. ඉතින් ඕගොල්ලෝ දැන් යුනිවර්සිටි ඇති නැත්තම් ඉස්කෝලේ යනවා ඇති.
එහෙමනම් මේ AI tools 3 එකතු කරලා පාඩම් කරොත් පැය 5ක වැඩේ පැයෙන් ඉවරයි. කළම් බලන්න. මට ආපු අන්තිම රිසල්ට් එක මේ 3 ගැනම රිසර්ච් කරද්දී කෝඩින් වලට ඕගොල්ලෝ පාවිච්චි කරන්න DeepSeek එකයි Cloud AI එකයි. ඔය දෙක එකතු කරාම එන උත්තරේ තමා හොඳම ගන්න තියෙන්නේ. ෆොටෝ වලට ඉතින් AI එකයි ChatGPT ඒකත් හොඳයි. ඕගොල්ලෝ පාවිච්චි කරලා කමෙන්ට් එකක් දාන්නකො. එක්සෑම් වලට Perplexity, Gemini, Perplexity වලින් වෙබ් කරලා දෙනවා, සෝස් දෙනවා හොයලා. Gemini වලින් ඕගොල්ලන්ට රියල් ටයිම් ඩේටා වෙබ් ඇක්සස් එකම දෙනවා. ඕගොල්ලන්ට ඩේලි පාවිච්චි කරන්න. ඉතින් අදට වීඩියෝ එක ඉවර කරන්න යන්නේ. මේ වගේ සිංහලෙන් AI tools ගැන දැනගන්න දැම්ම මගේ YouTube channel එක subscribe කරන්න. ඊළඟ AI වීඩියෝ එකෙන් හමු වෙමු. හැම දෙනාටම සුබ දවසක් වේවා.